ඇත්තටම මේ සමහරක් ජනමාධ්‍ය ආයතන කරන්නේ බොරු කියන එක නෙමෙයි. සාවද්‍ය පරිවර්තනයක් ඇති කරන එක. ඔයාලා නිකන් උදාහරණ එකක් දෙකක් කියන්න. කාලයක් වඳ කොත්තු ප්‍රශ්නයක් ආවනේ. කොත්තුවකින් වඳ කරන්න බෑ කියන එක දන්නවා. නේ? එහෙම දේවල් කරන්න බෑනේ. ඒක නිකන් අර මිනිස්සෙක්ට හපුවම hina යනවා වගේ දෙයක් නේ. හැබැයි ජනමාධ්‍ය සමහරක් ජනමාධ්‍ය ආයතන එකතු වෙලා ඔයාලා ගොළුවට ඒක දැම්මේ නැද්ද? ඇත්තටම ඔයාලට කොත්තුවක් කන්න බයක් හිතුන්නේ නැද්ද? හිතුණා. ඒක තමයි මෙයාලා කරන්නේ. සාවද්‍ය පරිවර්තනයක් ඇති කරන්නේ. ඒක බොරුවකට වඩා මාර බරපතල කාරණයක්. බොරුවක් නම් බොරුව කිව්වා හරි මේක බොරු කියලා අතහැරලා දාන්න පුළුවන්. I mean අපේ ඔළුවෙන් දන්නවා. හැබැයි කාලයක් නිරන්තරයෙන් ආගලුවට මෙයාලා මේක නම් දාන්නේ. ඔයාලගේ හිතේ අර වගේ දිගිඩියාවක් ඇති වෙනවා. දැන් ඔය මෑතකම සිද්ධ වෙච්ච මේ ලෝක යුද්ධය සහ මේ අර්බුදය එක්ක බොරතල් ප්‍රශ්නයක් ආවනේ. ප්‍රශ්නේදීම වත්මන් ආණ්ඩුව ඒකට යම්කිසි ක්‍රියාමාර්ග ගත්තා. QR ක්‍රමේ දාලා කරලා බැලන්ස් කරලා ගත්තා. හැබැයි 2022 වෙච්ච ප්‍රශ්නය ඇදලා අරගෙන මයික් ටිකක් කැමරා ටිකක් උස්සගෙන යන්න ගත්තා පෙට්‍රල් ෂෙඩ් ගන්න පෝලිං ගානේ. මිනිස්සු මොකද උනේ? මිනිස්සු අර ගිනි පෙනෙල්ලෙන් බැටකම් මිනිස්සයා කනාමැදි එළියට බයයි. ඒක එකක්. එක පැත්තකින් ඒක තියෙද්දි අර නිරන්තරයෙන් ඔයාගේ ඔළුවට දාලා තියෙන සාවද්‍ය පරිවර්තනය ටිකත් අරගත්තාන් පස්සේ මිනිස්සු බය වුණා. මිනිස්සු ගලේ ටට්ටක් ගාලා පෝලිං වල ගිහලා තෙල් ගහගත්ත එක. තෙල් එකතු කරගත්ත එක නිකන් පුරවගත්ත එක. තෙල් ඕනේ ඒක අත්‍යවශ්‍ය කාරණයක්නේ. ප්‍රවාහනයට ඒක ඕනේ. හැබැයි ඒක ලස්සනට වැඩේ කරගන්න තිබ්බනේ. මුල් දවස් ටිකේ මොකද කරේ? මේ සමහරක් ජනමාධ්‍ය ආයතන කරපු ගොන් ඒ වැඩේ නිසා මිනිස්සු අනවශ්‍ය ප්‍රෙෂර් එකකින් අනවශ්‍ය මානසික පීඩනයකින් පෙළුණා. එතකොට මම අහන්නේ මේක හරිද? මේක මෙහෙම වෙන්න දෙන්න ඕනේද? මෙයාලා මේ කරන බලපෑමෙන් මේ රටේ මිනිස්සුන්ට වෙන ඍණාත්මක බලපෑම, මේ චින්තනයට වෙන බලපෑමට වග කියන්නේ කවුද? මේක මහා ප්‍රශ්නයක්. මේක මේ සුළුවට හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. කවුරු හරි හිතනවා නම් හරිද වැරදකුණ යා සමහරවිට එහෙම කරන්න බෑ මේක ජනමාධ්‍ය ආයතන මේවා. දැන් මේ පැත්ත ගියා බොරුම කියන මේ ආයතන ටික මේ කරන දෙයට මේ ඇති කරන බලපෑමට වත්මන් රජය ඔයාලා වග කියන්න ඕනේ. හේතුව නියපොත්තෙන් කඩලා දාන්න තියෙන එක දැන් මේ බෙල්ල ගාවටම ගෙනල්ලා මන්නෙන් කපන තත්ත්වෙට ගෙනල්ලා තියෙනවා. නේ? මේක ඔළුවට උඩින් යන්න තියලා මේ ජනතාවගේ ඔළු ගලවගෙන යන්න තියෙන තත්ත්වයට පත් කරන්නේ නැතුව මේකට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා. හේතුව මේ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී ඉන්න තරුණ පරපුරක් විදියට අපි සූදානම් නැහැ මේ වගකීම ගන්න වගේම අපි සූදානම් නැහැ අපේ රටට මෙන්න විනාශය තවදුරටත් බලාගෙන ඉන්න. ඒ නිසා මම ජනතාවගෙනුත් ඉල්ලනවා සිහි බුද්ධියෙන් වැඩ කරන්න. මොකද ඇත්තටම මේ මිනිසුන්ට සිහි බුද්ධිය ඇත්තටම ලංකාවේ මිනිසුන්ට ඇත්තටම හිතන්න පුළුවන්. මේ මිනිසුන්ට හොඳට හිතන්න පුළුවන්. හේතුව ඒ සමහර ආයතන ගිහලා මේ දැන් සැපද වගේ නිකන් එකක් මයික් එක දීලා ඇහුවම නෑ දැන් තියෙන ප්‍රශ්නේ මේක කලින් තිබෙ මේක අපිට ඒක වෙනස තේරෙනවා. කරන්න දෙයක් නෑ නේ කියලා ඒ මිනිස්සුම කියනවා. හැබැයි අර තමන්ගේ ආයතනේ නිකන් තියෙන අර නිකන් හරිම වචනක ඒ ආතල්ලගේ ලල් එක ගන්න උමනාවට අර ඒ සල්ලි ටික හොයාගන්න ඒ රේටින්ග්ස් වැඩි කරගන්න තියෙන උමනාවට මිනිස්සුන්ගේම සංඛ්‍යාත පාවිච්චි කරලා එයාලා මාරම වැඩක් කරගෙන යනවා. ඒ නිසා මේක වෙන්න දෙන්න එපා. ජනතාවගෙන් ඉල්ලනවා ආදරෙන් ඉල්ලනවා මේක වෙන්න දෙන්න එපා. ඔයාලා මේක වෙනුවෙන් කියන්නේ ඔයාලා මේක වෙනුවෙන් ඉස්සරහට එන්න. ඔයාලට පුළුවන්. මේ හැමදේම වෙනස් කරන්න පුළුවන්. 2022 දී හිතපු නැති විදිහේ පෙරලියක් කරෙත් ඔයාලා. ඔයාලට පුළුවන්. ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මේ බොරු කියාගෙන යන අයට ආයි පස්ස හැරෙන්න නැති වෙන්නේ අන්න පාර හදලා දෙන්න.